සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් අදත් ඔය එකතු වෙලා ඉන්නේ අපේ SL Mobile Tech YouTube channel එකත් එක්ක. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ එකපාරක් ටයිප් කරලා contact ගොඩකට යවන්න කොහොමද කියලා message එක. ඉතින් වීඩියෝ එක යන කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එන්න ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම යාළුවනේ මෙන්න මේ විදියට ඔයාගේ WhatsApp app එක open කරගන්න. app එක open කරගෙන මෙන්න මේ උඩ තියෙන තිත්තුන උඩ එකපාරට ටච් කරගන්න. මෙන්න මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මෙතන උඩම ඔයාලට බලා ගන්න පුළුවන් broadcast කියලා. මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේක උඩ එකපාරට ටච් කරගන්න. මෙන්න මේ විදිහට මේක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේ යටම තියෙන ප්ලස් මාක් එක උඩ එකපාරට ටච් කරගන්න. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන contact list එක මෙතනට open වෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයා මතක තියාගන්න එක contact එකක් බෑ. අඩුම contact දෙකට වැඩි වෙන්න ඕන. ඉතින් මේකේ contact ඔක්කොම 256කට එක message එක share කරන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඉතින් මෙන්න විදිහට මම contact number දෙකක් මේ කරගෙන මෙතනින් select කරගත්තා. ඉතින් මම හරි icon එක touch කරාට පස්සේ මේ විදිහට chat එකක් open වෙනවා. ඉතින් මෙතන උඩින් ඔයාලට පේන තියෙ 2 receipts කියලා ගත්තා. ඉතින් මෙන්න මෙතන යට තියෙන keyboard එක open කරගෙන මම මෙතන message එක type කරගන්නවා. මෙන්න මේ විදිහට මම type කරගන්නවා. මේ විදිහට ඉතින් type කරගත්තට පස්සේ යාළුවනේ ඉතින් මෙන්න මෙතන මම මේකට symbol දා ගන්නවා. මේක තව ලස්සන කරගන්න. තාමත් මේකට මම add කරගන්නවා react එකක්. හරි ඉතින් මෙන්න react එකත් add කරගෙන ඉතින් මේක send කරන්න. ඉතින් මෙන්න විදිහට send කරාට පස්සේ ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඉතින් WhatsApp එකපාරක් chat කරලා අතිතරම් contact ගොඩකට message එක එකපාර send කරන්නේ.